මොකක් හරි ගමනක් යන්න ගියාම කොච්චර කබඩ් එකේ ඇඳුම් තිබ්බත් ඇඳුම් ඇත්තටම නෑ වගේ නේද? ඉතින් අද මම ඔයගොල්ලන්ට මෙන්න මේ ඩමියේ තියෙන ලස්සන බ්ලවුස් එක කියලා දෙන්නයි හදන්නේ. මේක ගොඩාක් අමාරු නැහැ. අතක් වෙනම අල්ලලා නැහැ. බ්ලවුස් එකේ මත ඇවිල්ලා තියෙන්නේ. මේ බ්ලවුස් එකේ මත ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට ඕපන් එකක් දාලා ලූප්ස් දාලා තියෙනවා. මේකට රවුන්ඩ් කරක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ බ්ලවුස් එක කොහොමද රෙද්ද ලකුණු කරන්න කියලා ඉගෙන ගමු. දැන් ඔයාලට මෙන්න මේ බ්ලවුස් එකට 45 පළල 60 පළල ඕනම රෙද්දක් ගන්න පුළුවන්. මම එතකොට මුලින්ම කරේ රෙද්දේ පළල දෙකට නැවුවා. එතකොට එකට ආවේ බලවාටි දෙක. මම උඩ එජ් එක මේ විදියට කෙලින් කරගත්තා. ওই විදියට කෙලින් කරගත්තා. දැන් එහෙනම් මම බලවාටියේ ඉඳන්ම මෙෂර්මන්ට්ස් ලකුණු කරන්නයි හදන්නේ. එහෙනම් ඉස්සරහට ඕපනින් එකක් දාලා මේකට ෆේසින් එකක් අල්ලන්න ඕනේ ලූප්ස් නිසා. ඉතින් ඒ නිසායි අපි මුලින්ම කරන්නේ මැනගත් උරහිස දෙකට බෙදලා මැහුම් වාසි අඟලක් මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරන්න. මැනගත් උරහිස 15 නම් දෙකට බෙදුනහම අඟල් 7මාරයි. මැහුම් වාසි භාගයේ අඟල් 8යි. ඊට පස්සේ අපි උරහිස හැඩ කරන්න අඟල් 1.3 කාලක් පහත් කරා. මේ රේඛාව ඇල කරගත්තා. ඒකේ නැවත ඔයාගේ උරහිස අඟල් 8 ලකුණු කරා. අපි කරවට මෙෂර්මන්ට් එක මැනගෙන ඒක 4ෙන් බෙදලා 15ට ලකුණු කරන්න. උදාහරණයකට කරවට 14 නම් 15ට 3මාරයි. ඒකෙන් අඟල් භාගයක් අඩු වුණාම 3යි. ඊට පස්සේ එම ලක්ෂයේ සිට 15ට අපි ගන්න ඕනේ ඉනට උස. අපි ඉනට උස හිතමුකෝ අඟල් 13ක් කියලා. මැහුම් වාසි භාගයේ 13මාරයි. සම්පූර්ණ බ්ලවුස් එකේ උස 15ට ලකුණු කරා 22යි. ඒකට එකතු කරන මැහුම් වාසි භාගයේ වාටියට අඟලයි 23මාරයි. මේවට අපි මේ විදියට හරස් රේඛාවල් ඇඳලා ඉන රේඛාව. ඊට පස්සේ අපිට තියෙන්නේ කිහිලි කට ලකුණු කරන්න. කිහිලි කට ලකුණු කරනකොට මේ මුදුනේ ඉඳන් අපි පහත් කරනවා. පපුව 36ට අඩු ඇඟක් නම් පපුවට 4ෙන් බෙදන්න. පපුව 36 හෝ 36ට වැඩි නම් මෙතන ඉඳන් මුල් උරහිස දෙකට බෙදලා ලකුණු කරන්න. දැන් අපි මෙයාගේ හිතමුකෝ පපුව 36යි කියලා. එහෙනම් එයා මහතයි. එහෙනම් මෙයාගේ උරහිස අපි ගත්තේ කීයද 15යි. ඒක දෙකට බෙදුනහම අඟල් 7මාරක් ලකුණු කරා. අඟල් 7මාරක් ලකුණු කරා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ බ්ලවුස් එකේ අතේ හැඩය ඇඳගන්න. මේ තියෙන උරහිස, මේ තියෙන කිහිලි කට, මේ තියෙන ඉන, මේ තියෙන වාටිය. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? අත දිග ගන්න ප්‍රමාණයෙන් උරහිස් කෙළවරේ ඉඳන් මෙහෙම ඒ ඇල රේඛාව දික් කරන්න. ඔය අත දිග 7ක් ගත්තොත් 8ක් ගත්තොත් ඒ ප්‍රමාණය දික් කරන්න. ඊළඟට මේ ඇඳපු රැගල් රේඛාවෙන් පපුව කිහිලි කට ලකුණු කරපු රේඛාවෙන් අඟල් 2මාරක් පහත් කරලා නැවත රේඛාවක් ඇඳලා ඒක දික් කරන්න අතේ ඉඳන් කෙලින් කොටුවක් ගහන්න පුළුවන් වෙනකම්. මේ කොනෙන් ඔයා නැවත ඇතුළට අඟලක් අරගෙන මේක මෙහෙම හැඩ කරලා මෙතනින්ම හරවලා ඔයා මේ විදියට අතේ හැඩය ඇඳ ගන්නවා. එතකොට මේ ඉන රේඛාවේ ලකුණු කරන්න ඔයාගේ පපුව වට මිම්මට 8ක් එකතු කරලා 4ෙන් බෙදිලා එන ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩු කරලා. පපුවට 36යි 8යි කීයද? 44යි. 4ෙන් බෙදුවාම 11යිනේ. ඒකෙන් භාගයක් අඩු වුණාම 10මාරයි. එහෙනම් 10මාට තමයි මම මෙහෙම කරලා හැඩ කරලා ගත්තේ. ඊළඟට වාටිය රේඛාවේ ඔයාගේ ඇඟේ මහතම තැන උකුල වටට 8ක් එකතු කරලා 4ෙන් බෙදලා ලකුණු කරන්න. දැන් අපි මේක මෙතනට යා කරමු. වාටිය වක්‍ර කරනවා නම් මෙතනින් අඟලක් විතර උඩට උස්සලා මැද හරියට කර්ව් කරන්න. අවසාන වශයෙන් දැන් අපිට තියෙන්නේ කරා අඳින්න.
මෙතන මේ කරේ මේ පහළට ලකුණු කරපු ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩු කරලා ගත්ත එකෙන් අපිට පුළුවන් තව අඟල් භාගයක් එහාට කරලා අවශ්‍ය කර ගැඹුර පහළට ලකුණු කරලා මම අඟල් 4ක් වගේ ගත්තේ මේ විදියට කොටු කර ඇඳලා මෙහෙම රවුන්ඩ් කරන්න. ඔය විදියට රවුන්ඩ් කරන්න. දැන් එහෙනම් අපේ බ්ලවුස් එකේ ඉදිරිපස සියලුම මිමි ලකුණු කරලා අවසానයි. දැන් අපිට තියෙන්නේ මේක කතුරෙන් කපන්න. දැන් අපිට මේ බ්ලවුස් එකේ පිටිපස්ස පළුවයි ලකුණු කරන්න තියෙන්නේ. දැන් අපි පිටුපස්ස පළුව කපා ගන්න මේ ඉදිරිපස ප්‍රමාණයටම පිටුපස්ස පළුව මෙහෙම නැම්මකට නවා ගන්න. නැම්මකට නවාගෙන මෙතන බලන්න කරන විදිය මෙන්න මේ ඉදිරිපස පළුව නැම්මෙන් අඟල් භාගයක් ඉස්සරහට තියෙනවා. මං ඉන්න පැත්තට අඟල් භාගයක් පන්නලා තියෙනවා. මං ඉන්න පැත්තට අඟල් භාගයක් පන්නලා ඊට පස්සේ මම කරන්නේ මෙතන කර කොනෙන් උඩට අඟලයි උරහිස් කොනෙන් උඩට අඟලයි උඩට උස්සලා හරස් රේඛාවක් අඳිනවා. දැන් මේ අතේ හැඩේ එහෙමම උඩට ගන්න. මේ කරේ හැඩෙත් එහෙමම උඩට ගන්න. මෙතනින් ඔයා අඟල් 3ක් විතර පහළට පහත් කරලා මුදුනේ මෙතනත් මේ විදියට කොටුවක් ඇඳලා මුල්ල රවුන්ඩ් කරන්න. එතකොට අපි පිටිපස්ස පළුවත් කපලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ පිටිපස්ස පළුව නැම්මෙන් කපනවා. මේ විදියට නැම්ම තියෙන තැනින් උරහිසෙන් කපනවා. අනිත් කොටස් ටික මේ ප්‍රමාණයෙන්ම කපලා ගන්න. දැන් එතකොට අපි ඉදිරිපසයි පිටුපසයි කපා ගත්තට පස්සේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් අපිට තියෙනවා මේ කරට ෆේසින්ස් කපන්න. ෆේසින් එක කැපුවාම අපේ ඇඳුම ඊළඟට අපිට පියවරෙන් පියවර මසා ගන්න පුළුවන්. දැන් අපි ඉදිරිපස පළලින් ඉතුරු වෙච්ච රෙදි කෑල්ල මත අපි කපාගත්ත ඉදිරිපස පළුව මේ විදියට තියෙනවා. තියලා ඊළඟට මේ කරේ හැඩේටම කපනවා. උරහිසේ හැඩෙන් අඟල් 3ක් විතර පළලට. එතකොට මෙතනින් අපිට කෙලින් කැපෙන්නේ මේක අහක් කරලා ඔයාට මේ විදියට එකම පළල හිටින්න ඔය විදියට ෆේසින් එකක් කපන්න. මේ අපි කැපුවේ ඉස්සරහ කරට මේ කරට ෆේසින් එක. මෙන්න මේ විදියට ෆේසින් එක කැපුවා. දැන් අපිට ඊළඟට අවසාන වශයෙන් තියෙන්නේ පිටුපස කරට ෆේසින් එක කපා ගන්න. දැන් පිටුපස පළුවටත් මේ විදියට නැම්මක් අරගෙන ඒ මත අපි කපාගත්ත පළුව තියලා කරේ හැඩයටම කපනවා. උරහිසේ හැඩයටම කපනවා. ඊට පස්සේ ෆේසින් එක මේ විදියට කපා ගන්නවා. එතකොට මේ තියෙන්නේ පිටිපස්සේ කරේ ෆේසින්. ඉතින් ඊළඟට ඔයා මේකට ෆේසින් එක අල්ලලා ඉස්සරහට අපි කපාගත්ත ෆේසින් එකක් තියලා මහලා ඒ අතරට ලූප්ස් ටිකකුත් තියලා මේ ඇඳුම මසා නිම කරගන්න.
ඉතින් දැන් ඔයාට ලස්සන රෙදි කෑල්ලක් අරගෙන මේකට 45 පළල එහෙම නැත්නම් 60 පළල උස වගේ දෙගුණයක් අරගෙන මෙන්න මේ ලස්සන මැගී බ්ලවුස් එක දැන් ඔයාට නිවැරදිව කපාගෙන මසා ගන්න පුළුවන්. මන් දිල්නි ඩිසිල්වා තවත් අලුත් පාඩමක් එක්ක ඔයගොල්ලෝ බලන්න එනවා. ගිහින් එන්නම් සුබ දවසක්.